ඔන්න එක්කෝමත් එක කාලෙක ලස්සන ගමක හිටිය පුංචි පවුලක්. මේ පවුලේ හිටියේ ලතයි ලතාගේ එකම දරුවා වුණ බන්ටි. බන්ටිගේ තාත්තා බන්ටි පුංචි කාලෙදිම අලියෙක් ගහලා අන්ත්‍රා වුණා. ඉතින් ඊට පස්සේ බන්ටි තමයි කුලී වැඩ කරලා Tamanගේ අම්මව ජීවත් කළේ. පුතේ දවසම වැඩ කළා මගේ පුතාට දැන් මහන්සිත් ඇතිනේ. යන් මම මඤ්ඤ කකුල මැල්ලුමක් හදලා පරිප්පුවකුත් හැදුවා. යන්කෝ මගේ පුතා කන්න. දැන් කන්න බෑ අම්මේ. මට තාම බඩගිනි නෑ. මට අම්මට කියන්නත් බැරි වුණානේ. අද රංජිත් මුදලාලි මාමා ආවා. ඇවිත් කිව්වා මට දිගටම මුදලාලි මාමගේ ගෙදර වැඩ කරන්න එන්න කියලා. මම පොඩ්ඩක් මුදලාලි මාමගේ ගෙදර ගිහින් ඒක කතා කරගෙන එන්නම්. මං ඉක්මනට එනකන් අම්මා පරිස්සමට ගෙදරට වෙලා ඉන්නකෝ. අනේ මගේ පුතාට ওই වයසට උම වැඩ කරන්න පුළුවන්ද? මම මොකක් හරි දෑතේ රස්සාවක් හොයාගෙන මගේ පුතාට කන්න දෙන්නම්. මගේ පුතා ගෙදරට වෙලා ඉන්නකෝ. අම්මා මහන්සි වෙන්න ඕනේ නෑ අම්මේ. මට පුළුවන් අම්මව බලා ගන්න. මං එහෙනම් කරුවල වැටෙන්න කලින් ගිහින් එන්නම් අම්මේ. හොඳයි පුතේ. පරිස්සමින්. අනික තමයි අපිට රංජිත් මුදලාලිගෙන් ණයට ගත්ත සල්ලි ටික තාමත් ගෙවා ගන්න බැරි වුණානේ. ඔය කපටි මිනිස්සයා පුතාගෙන් ගොඩක් වැඩ ගනීද දන්නෙත් නෑ. මගේ පුතා පරිස්සමින්. අනේ මගේ අහිංසක දරු පැටිය දෙවියොම බලන්න ඕනේ. පව් මාව මෙච්චර බලා ගන්නවා. කොළු අද ආවද? ආපු එක නම් හොඳයි. දැන් ඔය කොළුව දන්නවද මොනවද මේ ගෙදර කරන්න තියෙන වැඩ කියලා? නෑ මාමේ. ඔය ළමයාගේ අම්මා මගෙන් ණයක් අරගත්තනේ. දැන් අවුරුද්දකුත් වෙන්න ළඟයි. ඒ ණයෙන් භාග්‍යයක්වත් තාම නම් පියවල නෑ. අනික ඉතින් අපේ ගෙදරටත් වැඩට කවුරුත් නෑනේ. මම බන්ටිට ගෙදර වැඩපල කරනවට කීයක් හරි දෙන්නම්. ඒ සල්ලි එකතු කරලා මාසෙ අන්තිමට මගේ ණය ටික බේරන්නත් පුළුවන් නේ කොල්ලෝ. හොඳයි මාමේ. මං කොහොම හරි මාමගේ ණය ටික බේරන්නම්කෝ. හැබැයි කොළුවෝ ගෙදර වැඩ ටික නම් හරියටම කරන්න ඕනේ. අනික තමයි ගේ පිටිපස්සේ තියෙන හරක් කොටුවයි කුකුල් කොටුවයි දෙකම පිළිවෙලට තියාගන්න ඕනේ. තේරුණාද? හොඳයි මුදලාලි මාමේ. හොඳයි එහෙනම්. මම වැඩ කරන විදිහ බලලා ගාණක් ගෙවන්නම්කෝ. හොඳයි මුදලාලි මාමේ. එහෙනම් මං ගිහිල්ලා හෙට උදේම වැඩට එන්නම්. හොඳා. කෑම එහෙමනම් අරන් එන්න ඕනේ නෑ. අපේ ගෙදරින් කෑව හැකි. ඔන්න ඉතින් ඊට පස්සේ බන්ටි ගෙදර එන්න පිටත් වුණා. අම්මේ එහෙනම් මං ගිහින් එන්නම්. මුදලාලි මාමගේ ගෙදර වැඩයි හරක් පට්ටිය වැඩයි කුකුල් පට්ටිය වැඩයි දෙකම තියෙනවා. මං ගිහින් එද්දි ටිකක් හවස් වෙයි අම්මේ. අනේ මගේ පුතා පරිස්සමින්. මගේ පුතාට වැඩ කරන්න අමාරුයි නම් පුතා ගෙදරට වෙලා ඉන්න. මම රස්සාවක් කරලා පුතාව බලා ගන්නම්. අම්මා මහන්සි වෙන්න ඕනේ නෑ අම්මේ. මුදලාලිගෙන් ගත්ත ණය සේරම මං ඉක්මනටම පියවනවා. අම්මා බය නැතුව ඉන්නකෝ. මං ගිහින් එන්නම් අම්මේ. හොඳයි මගේ පුතේ. පරිස්සමට ගිහින් එන්න. මගේ පුතාට දෙයියන්ගෙම පිහිටයි. බන්ටි මුදලාලිගේ ගෙදර වැඩ සේරම කළත් මුදලාලි බන්ටිට දුන්නේ බොහෝම සොච්චම් මුදලක්. ඔන්න ඉතින් ඔහොම ටික දවසක් ගත වුණා. අම්මේ මං ගිහින් එන්නම්. අම්මා පරිස්සමට ඉන්නකෝ. හොඳයි පුතේ. මගේ පුතා පරිස්සමට ගිහින් එන්නකෝ. මගේ පුතාට දෙයියන්ගෙම පිහිටයි. මේ යන අතරමඟ බන්ටි දකිනවා වයසක අත්තම්මා කෙනෙක්
පාර මැද වැටිලා ඉන්නවා. අනේ ආච්චියේ ඔයාට තුවාලයිද? කොහෙද ඔයා මේ යන්නේ? අනේ පුතේ ඔයාට ගොඩක් පිං. පුතා නැත්තම් මට නැගිට ගන්නවත් බෑනේ. පුතාට ගොඩක් පිං. අනේ ඉතින් ආච්චිට මොකද උනේ මේ? මට කලන්තයක් අල්ලලා මාව බිම ඇදගෙන වැටුණා පුතේ. තව ගම් දෙකක් එහායින් පුතේ මගේ ගම තියෙන්නේ. මට මහන්සි වැඩි කමටයි ඇදගෙන වැටුනේ. මේ ගිනි කාෂ්ඨ කව්වේ ඇවිදලා මට හරි මහන්සි පුතේ. අත්තම්මා කොහොමද මෙච්චර අමාරුවෙන් තව ගම් දෙකක් දුර ඇවිදගෙන යන්නේ? අපි යමු අද අපේ ගෙදර. අත්තම්මට හොඳ වෙනකන් අපේ ගෙදර යමු. අනේ මං පුතාලට කරදර කරන්නේ කොහොමද පුතේ? අනේ මං කොහොම හරි ගමට යන්නම්. කමක් නෑ පුතේ. එහෙම කියන්න එපා අත්තම්මේ. අපිට අත්තම්මව කරදරයක් නෙවෙයි. යමු අද අපේ ගෙදර. ඔන්න ඉතින් බන්ටි එදා අසරණ වුණ අත්තම්මවත් එයාලගේ ගෙදර එක්කරගෙන ගියා. අනේ අම්මා බලන්නකෝ මේ අත්තම්මා පාරේ කලන්තයක් දාලා වැටිලා හිටියා. මේ අත්තම්මා ඉන්නේ ගම් දෙකක් එහා දුරලු. පව් අම්මේ අපි මේ අත්තම්මට හොඳ වෙනකම් මෙහෙ ඉන්න දෙමු. අනේ මගේ පුතා මේ අත්තම්මව එක්කරන් ආපු එක කොච්චර හොඳයිද පුතේ. ඉන්න අම්මේ මං ඉක්මනට කැම ටිකක් බෙදලා ගේන්නම්. අම්මට හොඳ වෙනකම් මෙහෙ ඉමු. අපිට පුළුවන් විදිහට අම්මාව බලා ගන්නම්කෝ අපි. අම්මේ මට මුදලාලි මාමලගේ ගෙදර යන්න පරක්කු වෙනවා. එහෙනම් මං ඉක්මනට ගිහින් එන්නම්. හොඳයි මගේ පුතේ. පරිස්සමින් ගිහින් එන්නකෝ එහෙනම්. මොකද කොල්ල අද මෙච්චර පරක්කු? ඔහේ හිතුවද මම මේ නිකන් ඉන්නවට සල්ලි දෙනවා කියලා? අනේ මට සමා වෙන්න මුදලාලි මාමේ. පාරේ වයසක අත්තම්ම කෙනෙක් වැටිලා හිටියා. ඉතින් මං උදව් කළා. ඒකයි පරක්කු උනේ. හරි හරි. එහෙනම් දැන් ඉක්මනට ගිහිල්ලා හරක් පට්ටියේ කුකුල් පට්ටියේ වැඩ පටන් ගන්නවා. මුදලාලි මාමේ මේ වැඩ කරපු ටිකේ මුදලාලි මාමා මට දීපු සල්ලි වලින් මං ණය බේරන්න සල්ලි එකතු කරගත්තා. මේ සල්ලි සේරම මෙතන තියෙනවා. හොඳයි හොඳයි. ඒව හොඳ වැඩ. එහෙනම් කොල්ලෝ ඉක්මනට කුකුල් පට්ටියේ වැඩ පටන් ගන්න ගිහිල්ලා. බන්ටි පුරුදු විදිහට අදත් ගෙදර වැඩ සේරම කළා. ඒ වුණත් එක පාරටම බොල ගෙදර බඩු මුට්ටු මෙහෙම බිඳලා දාන්න විනාශ කරන්න බොලාගේ අම්මගේ අප්පගේ දේපලක් කියලා හිතුවද? බොල අනේ මං හිතලා කරේ නෑ මුදලාලි මාමේ. මේවා මට මගේ පරම්පරාවෙන් හම්බෙච්ච බඩු මුට්ටු බොල. මේ කඩපු පිඟන් වල වටිනාකමට හරියන්න මම ඔහේගේ ගෙදර ගිහිල්ලා ගෙදර තියෙන බඩු ටික සේරම අරන් එනවා. ඔන්න ඉතින් එහෙම කියලා මුදලාලි කේන්තියෙන් බන්ටුගේ ගෙදරට ගියා. එනවල එළියට. ආවද මේ කාබාසිනිය කොල්ලගේ ගෙදර මිනිස්සු. දැන් මම මගේ පාඩුවට ඔහේලගේ ගෙදර තියෙන බඩු සේරම අරන් යනවා. අනේ ඇයි මුදලාලි මහත්තයා ඇයි මේ කෑ ගහන්නේ? කෑ ගහන්නේ? ඔහේගේ පුතා මගේ හාමිනේගේ වටිනා පරම්පරාවෙන් එන පිඟන් සේරම බිඳලා දැම්මා. මං ඒකට හිලව් වෙන්න ඔහේලගේ ගෙදර බඩු අරගෙන යන්නයි මේ ආවේ. අනේ සමා වෙන්න මුදලාලි මහත්තයෝ. මගේ දරුවා මේ වගේ දේවල් හිතලා කරන්නේ නැහැ. මට සමා වෙන්න. අද මුදලාලි මහත්තයාගේ ණයසල්ලි සේරම අපි පියෙව්වනේ. ඒ වගේ මේ අලාබෙත් අපි මුදලාලි මහත්තයාට පියවන්න. ඔහේලා ඒව පියවද්දි හරි. අනේ මේ ඒව වැඩක් නෑ මට. මම ගිහින් ගෙදර තියෙන බඩු සේරම ටික අරගෙන එනවා දැන්. අනේ මේ දරුවෝ මුදලාලි මහත්තයාගේ ණය සල්ලි තියවුවනේ. අනේ ඉතින් මේ දරුවෝ මේ පාඩුව තිමින් ගෙවයි. කලබල වෙන්න එපා මුදලාලි මහත්තයෝ. කවුද මේ වලපෑයි ගොඩපෑයි ඉන්න වයසක උන්ද? අහකට වෙන්නයි කිව්වේ. ඔහේ නවද මට කරන්න ඕනේ දේ එපා දෙයි කියලා දෙන්න. ඔහෙට මම කියලා දෙන්නම්කෝ මම කවුද කියලා. එහෙම කියපු ආච්චි එකපාරටම දෙවි කෙනෙක් වුණා. ඔබ හරිම නපුරු කෙනෙක්. මේ අහිංසක දරුවන්ගෙන් පුළුවන් තරම් උපරිම වැඩ ගත්තා. ඒ විතරක් නෙවෙයි මේ දරුවට හරියට සල්ලි දුන්නෙත් නෑ. කන්න දුන්නෙත් නෑ.
ගෙදර ඉතුරු වෙන කෑම ටිකක් විතරයි දුන්නේ. ඒ මදිවට පිඟානක් කැඩුනා කියලා අනිත් මිනිස්සුන්ගේ ගෙවල් වල තියෙන බඩු බලෙන් රිංගල අරන් යන්න හදනවා. ඒක ඒ දරුවගේ අතින් උණු වැප්පැරදීමක්. ඔබ හරිම නපුරු මිනිස්සෙක්. මං ඔබට හොඳ පාඩමක් උගන්වන්නම්. එහෙම කියපු දෙවියෝ මුදලාලිට ආයිමත් කතා කරන්න බැරි වෙන්නම කොළු කරලා දැම්මා. ඒ විතරක් නෙවෙයි දෙවියන් බන්ටුගේ අතට රන්කාසි මල්ලකුත් දීලා එකපාරටම අතුරුදහන් වෙලා ගියා. මේ රන්කාසි විකුණලා බන්ටිගේ අම්මයි සතුටින් ජීවිත කාලෙම ජීවත් වුණා. මේ කතාවෙන් ගන්න තියෙන ආදර්ශය තමයි කොයි වෙලාවකවත් අනිත් අයට අසාධාරණ විදිහටවත් නරක විදිහටවත් සලකන්න එපා කියන එකයි.